මොනවද මේ වර්ග අඩි පර්චස් අක්කර එහෙමත් නැත්තං හෙක්ටයාර කියන්නේ. ඔයාගේ ජීවිතය කවදම හරි ඇහිලා තියෙන වචන ටිකක් තමයි මෙන්න මේ අක්කර පර්චස් හෙක්ටයාර වර්ගඩි කියර මෙන්න මේ වචන ටික. ඒත් ඔයාට ලොකු අයිඩිය එකක් නෑ කියලමං අනිවාරයෙන්ම දන්නවා. මොකද අපේ අධ්‍යාපන ක්‍රමවේදය තුළ මේ පිළිබඳව ලොකුවට කතා කරන්නේ නැති නිසා. ඉතිං අපි අද වීඩියෝ එකෙන් ඔයාට කියලා දෙන්න හිතුවා මෙන්න මේ වර්ගඩි පර්ච සක්කර හෙක්ටයාර් කියන්නේ මොනවද ඒව අතර තියෙන සම්බන්ධතාවය කොයි වගේද කියලා. අපි මුලින්ම කතා කරන්නේ වර්ග අඩි කියන එක පිළිබඳව වර්ග අඩි එකක් කියන්නේ අඩියේ කොටුවක්. ඉතින් අපි දන්නවා අඩියක් කියන්නේ සෙන්ටිමීටර් 30ක්. ඒ කියන්නේ සෙන්ටිමීටර් 30 කොටුවකට අපිට කියන්න පුළුවන් වර්ග අඩියක් කියලා. ඊට පස්සේ අපි කතා කරන්නේ පර්චස් එක පිළිබඳව. පර්චස් එක කියන්නේ දිග 16.5කුත් පළල 16.5කුත් මොනවගේද අඩිවලින්. අඩි 16.5 කොටුවකට අපි කියනවා පර්චස් එකක් කියලා. ඉතින් පර්චස් ඒක වර්ගඵලය ගැන අපි කතා කරොත් පර්චස් එකක් කියන්නේ වර්ග අඩි 272.5ක්. ඊළඟට අපිට නිතරම අහන්න වෙන දෙයක් තමයි මෙන්න මේ අක්කර කියන එක. ඉතින් අක්කරයක් කියන්නේ පර්චස් 160ක්. පර්චස් 160 අපි වර්ග අඩි වලට හරවගත්තොත් අපිට එනවා වර්ග අඩි 43560ක් කියලා. ඒ කියන්නේ අක්කරයක් කියන්නේ වර්ග අඩි 43560ක් කියලා අපිට කියන්න පුළුවන්. ඊළඟට අපි කතා කරන්නේ හෙක්ටයාර ගැන. ඉතින් හෙක්ටයාර එකක් කියන්නේ අක්කර 2.47 එහෙම නැත්නම් හෙක්ටයාර එකක් කියන්නේ ආසන්න වශයෙන් අක්කර 2.5ක් කියලා අපිට කියන්න පුළුවන්. ඉතින් අපි මේ හෙක්ටයාර එක කියන එක වර්ග මීටර් වලින් කිව්වොත් වර්ග මීටර 10000ක්. ඒ වගේම වර්ග අඩි වලින් කිව්වොත් වර්ග අඩි 1,76,639කට තමයි අපි හෙක්ටයාර එකක් කියලා කියන්නේ. අවසාන වශයෙන් පර්චස් එකක් කියන්නේ අපි දන්නවා වර්ග අඩි 272.25ක්. ඒ වගේම අක්කර එකක් කියන්නේ පර්චස් 160ක්. ඒ වගේම හෙක්ටයාර එකක් කියන්නේ අක්කර 2.471.5ක්. ඉතින් මේ වගේ වැදගත් වීඩියෝ හැමදාම බලන්න අපිත් එක්ක එකතු වෙන්න. අපිව සබ්ස්ක්‍රයිබ් කරන්න, වීඩියෝ එක හොඳයි නම් ලයික් කරන්න අමතක කරන්න එපා.